සුවහසක් අපේ රටේ ජනතාව අන්ත අසරණ භාවයට අදපත් වෙලා තිබෙනවා. ජනතාව රවට්ටලා මංමුලා කරලා අන්දවලා බොරු පොරොන්දු ආකාරයක් තුලින් රටම රවට්ටලා අද රටට සුගතියක් සංවර්ධනයක් සහනයක් සුබසාධනයක් අත්පත් කර දෙන්නට බැරිව වර්තමාන රජය ලත වෙන මොහොත විශේෂයෙන්ම ඔබගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න. අපි අද මේ රටේ විකල්ප ආණ්ඩුව හැටියට කටයුතු කරනවා. ඔබගේ ආර්ථික අයිතිය, ඔබගේ සමාජීය අයිතිය, ඔබගේ ජීවත් වීමේ අයිතිය මේ රජයේ උදුරාගෙන හමාර. රජයේ වගකීම සහ යුතුයකම පොරොන්දුණු ආකාරයට ගොවිතැන ශක්තිමත් කිරීම. ගොවිතැන ශාස්ත්‍රීය කිරීම. නමුත් අද වනාලි මිනිස් ගැටුමට විධිමත් විසඳුමක් නැහැ. වගා පාළුවට, දේපල හානියට, ජීවිත හානිය වළක්වා ගන්නට ක්‍රමවත් වැඩසටහනක්. ඉඩම් මංකොල්ල ක්‍රියාත්මක කරනවා. ඔබගේ සම්පත් සූරා කරනවා. ඔබට අයිති දේ උදුරා ගන්න. සමස්තයක් හැටියට ජනතාවගේ අයිතිවාසිකම් විනාශ වෙන යුගය ජීවත් වෙන මොහොත. අපි ඔබට ලබා දෙන බලාපොරොත්තුව විධිමත් ක්‍රමවත් දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙල. ඒ සමාජයේ ඉන්න තරුණ පරපුරට රැකියා නිර්මාණය කරන වැඩපිළිවෙල. රට තුල අලුත් ව්‍යවසායකින් බිහි කරලා ඒ නව ව්‍යවසායකත්වයේ තුල කාරුණ්‍යයේ සිහින සැබෑ කරන යුගයක්. දරු පරපුරට ලදරු පරපුරට ඒ වගේම මව් පරපුරට සමාජයේ අසරණම කොට්ටාස වැඩිම අවදානමක් තිබෙන කොට්ටාස සුරක්ෂා කරන ජාතික ප්‍රතිපත්ති. දැන් තරඟෙට අස්වැසුම ප්‍රතිලාභ කප්පාදු කරනවා. රජයෙන් ලබා දෙන සහන ටික කප්පාදු කරනවා. පුළුවන් තරම් ඉක්මනින් කප්පාදු කිරීම තමයි අද රාජ්‍ය ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. රජය හිතනවා නම් එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ 16898ක් මාසයකට ප්‍රමාණවත් කියලා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට යන කල මොකක්ද?